හායාලුනේ කොහොමද ඔයාලට කට්ටියම හොඳින් ඇති කියලා මම හිතනවා. අද මම ඔයාලට පෙන්නන්න යන්නේ කොම්පෝස්ට් පොහොර කොහොමද නිෂ්පාදනය වෙන්නේ කියලා. හරි එහෙනම් අපි යන් කොහොමද වැඩ වෙන්නේ කියලා බලන්න. මේ තියෙන්නේ මෙහෙට එන දිරන ගසල. උදාහරණයක් උදාහරණ විතර අයින් කරන බත් ඉඳුල් කොළරොඩු කෑමට ගන්න බැරි පළතුරු එළවලු ඒ ඕන එකක් දිරන ගසල විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මෙහෙටත් වැඩිපුර එන්නේ මේ දේවල් තමයි. බාපු ලෝඩ් එකක් තියෙන අපි ඒක තල්ලු කරගෙන ඉස්සෙල්ලාම නැත්තම් අද වීඩියෝ එක කරන්න වෙන්නේ නැහැ. ඒ ටික නම් තල්ලු කරලා ඉවරයි. අපි යමු ඊළඟට මොකද වෙන්නේ කියලා බලන්න. හරි මම අර කලින් පෙන්නුව දිරන ගසල මේ වගේ පයිල්ලක් හැටියට ගහගන්න ඕනේ. අමුයි වනම් ගන්න පොඩි පයිල් මේ ලොකු පයිල් ගහලා තියෙන්නේ මේ දිරන්න ලං වෙලා තියෙන හින්දා. මේ පයිල් වලට ඉතින් වතුර ගහන්න ඕනේ සතිය පෙරලන්න ඕනේ. ඒතකොට තමයි හොඳට දිරන්නේ. මේ තියෙන පොඩි පයිල්ලක් ගහපු එක මේ තියෙන පොරහන් මැෂින් එක මෙතන තමයි දීර්ඝ ගසල දාන්නේ. මෙතනින් කැමර ගස් මේ බෙල්ට් එක දිගේ ගිහින් ඇතුළට වැටෙනවා. රබල් ටික දිගේ මෙතනින් පොර ඇතුළට ආවට පස්සේ මේකෙන් තමයි පොර ටික හැලෙන්නේ. හැලිලා යට බෙල්ට් එකක් තියෙන ඒකට තමයි පොර ටික වැටෙන්නේ. පොර වෙන්නේ නැති කොටස් ටික තමයි මේ බෙල්ට් එක දිගේ ගිහින් වැටෙන්නේ. පොර ටික හැලිලා මේ බෙල්ට් එකට තමයි වැටෙන්නේ. මේ බෙල්ට් එක දිගේ ගිහින් තමයි අනිත් බෙල්ට් එකට වැටෙන්නේ. ඔයාලට පොර හරද්දිම තේරෙයි කොහොමද වැඩ වෙන්නේ කියලා අපි ඊළඟට පොර හරන විදිහ.